වේදනාව අඩු කිරීමට සහ ප්‍රදාහය නැති කිරීමට පස්වන සියවසේ සිට භාවිතා කළ දෙයක් තමයි සැලිසිලික් අම්ලය. ඒ වගේම හෘදයාශ්‍රිත රෝග සහ රුධිර කැටි දිය කිරීමටත් මෙය භාවිතා කළා. ඇස්පිරින් වල අඩංගු මූලිකම සංඝටකය තමයි මේ සැලිසිලික් අම්ලය. ඉහතින් සඳහන් කළ රෝගවලට අමතරව ඇස්පිරින් වල විවිධ භාවිතයන් 9ක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. අංක 1. උහුඹුවන් වැනි කෘමීන් දෂ්ට කිරීමේදී හා සපා කෑමේදී ඇස්පිරින් ප්‍රතිකාරකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ සපා කෑම සහ දෂ්ට කිරීම වලදී ඇතිවන ඉදිමුම සහ ප්‍රදාහය නැති කිරීමට ඇස්පිරින් පෙත්තක් එම ස්ථානයේ අතුල්ලන්න. අංක 2. වැඩිවියට පත්වීමත් සමග ගොඩක් තරුණ තරුණියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑ ඇතිවීම. ඇස්පිරින් පෙත්තක් අරගෙන හොඳට කුඩු කරන්න. වතුර බිඳු 2ක් 3ක් ඒකට දාලා පේස්ට් එකක් හදාගන්න. කුරුලෑ මත මේ පේස්ට් එක ආලේප කරන්න. විනාඩි කිහිපයක් තියෙන්නට හැරලා සබන් සහ ජලය යොදාගෙන සාමාන්‍ය පරිදි සෝදලා හරින්න. මෙලෙස කිරීමෙන් කුරුලෑ ක්‍රමක්‍රමයෙන් නැති වී යාවි. අංක 3. සමේ තරුණ වෙනුම රැක ගැනීමට ප්‍රතිකාරයක් ලෙස ඇස්පිරින් භාවිතා කරන්න පුළුවන්. සැලිසිලික් අම්ලයට හැකියාවක් තිබෙනවා සමේ රත් පහ පැල්ලම් ඉවත් කිරීමටත් ඉදිමීම් සහ තඩිස් වීම ඉවත් කිරීමටත්. ඇස්පිරින් පෙති 5ක් අරගෙන හොඳට කුඩු කරන්න. ඒට වතුර කෝප්ප කාලක් සහ මීපැණි තේ හැන්දක් දාලා හොඳින් කලවම් කරන්න. මේ සකසාගත් මිශ්‍රණය සම මත ආලේප කර විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සෝදා හරින්න. අංක 4. යටිපතුල් වල ඝනවීම ඉවත් කිරීමටත් ඇස්පිරින් භාවිතා කරන්න පුළුවන්. ඇස්පිරින් පෙති 5ක් හොඳට කුඩු කරගන්න. ඉන්පසු එය ලෙමන් ජූස් ස්වල්පයක් සහ මීපැණි තේ හැඳි භාගයක් සමග මිශ්‍ර කරන්න. මෙසේ සාදාගත් පේස්ට් එක එම ස්ථානවල ආලේප කරන්න. පිරිසිදු රෙදි කැබැල්ලකින් ඔතා පොලිතින් ටිෂු එකකින්ද දවටා විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. අංක 5. හිස්සොරි සඳහා ප්‍රතිකාරකයක් ලෙස ඇස්පිරින් යොදා ගන්න පුළුවන්. ඔබ පාවිච්චි කරන සාමාන්‍ය ෂැම්පු ප්‍රමාණයම ගන්න. ඒට ඉතා හොඳින් කුඩු කරගත් ඇස්පිරින් පෙති 2ක් දමා කලවම් කර හිසේ ගල්වන්න. විනාඩි 2ක් තිබෙන්නට හැරලා සෝදා හරින්න. අංක 6. ඔබේ ඇඳුම් වල දහඩිය පැල්ලම් ඉවත් කිරීමටත් ඇස්පිරින් භාවිතා කරන්න පුළුවන්. ඇස්පිරින් පෙති 2ක් කුඩු කර එය වතුර කෝප්ප භාගයක දිය කරන්න. ඇඳුමේ පැල්ලම් සහිත ප්‍රදේශයේ එහි ගිල්වා පැය කිහිපයක් තබන්න. අංක 7. එය ඔබේ කොණ්ඩේ අවපහ ගැන්වීම නැති කර නැවත පැහැපත් කරනවා. ඇස්පිරින් පෙති 8ක් පමණ වතුර වීදුරුවක දිය කරන්න. මේ ඔබේ කොණ්ඩේ හොඳින් ආලේප කරන්න. විනාඩි 10ක් 15ක් පමණ කාලයක් තියෙන්නට හැරලා සෝදා හරින්න. අංක 8. මුළුතැන්ගේ භාජනවල පැල්ලම් ඉවත් කිරීමටත් ඇස්පිරින් භාවිතා කරන්න පුළුවන්. කුඩු කරගත් ඇස්පිරින් පෙති කිහිපයක් වතුර ස්වල්පයක දිය කරන්න. දැන් මේ මිශ්‍රණයෙන් පැල්ලම් ඇති ප්‍රදේශ හොඳින් අතුල්ලා සෝදා හරින්න. අංක 9. කැබූ අතු කොටස් සහ මල්කල් තබා ගැනීමටත් ඇස්පිරින් භාවිතා කරන්න පුළුවන්. ඇස්පිරින් පෙත්තක් කුඩු කර ජල භාජනයකට දාලා එම ශාක කොටස් එහි ගිල්වා තබන්න. ඒ වගේම පැලවලට දමන ජලයට ඇස්පිරින් පෙත්තක් කවලම් කර යෙදීමෙන් පැල අනවශ්‍ය ලෙස වියලීම නැති කරනවා. ඇස්පිරින් භාවිතයෙන් මේ දේවල් කරන්න පුළුවන් බව ඔබ මීට කලින් අහලා තිබුණේ නැහැ නේද? ඔබත් ඉහත කියපු දේවල් සඳහා ඇස්පිරින් භාවිතා කරලම් බලන්න. මෙවැනි වටිනා දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.